ආජීවනාස්සේ හැමෝට විදිියන්න අතගෙන හතින අපේ බූලොක් කියන ඇනිමගේ එපිසෝට් 4 එක ඉතිවල කලින් එපිසෝට්ේ බැරි නැත්තම් පහල් ඩිස්ිෂනේම ලින්ගේ දාතින දැම්මග හිම් බලන්න ඒවගේ අප ටෝකේ රෙන්ඩස් කියන සුපිරිම සිරියස් එක රියව කරන ගමන් ඉන්න ඉතින් ඒකත් බැරි නැත්තම් පහල් ඩිස්ිෂනේම ලින්කේ දාන දීන දැම්ම බලන්න ඉතින් ගයිස් අද බලු අප එපිසෝඩ්ඩේ මොක් වේදික මේ බූලුක් එක ඇතුළේ එනම් වැඩිකරනැතුවමන්න සුප්‍රිය පිසෝඩ් එකට ඉංගයි සද පිසෝඩ්ඩය පටන් ගන්න අප ටීම් මිසට් එක සාකච්ඡා කන දර්ශනයකින් එකනකාගේ ආයුධ ගැන තම මේකොල කතා කරන්න ඒ වගේ පැහැදිලිව කුවෝන් එක ලියාගන්න අපිට පෙන්න්නනවා ඉසකි ඔයාගේ ආයුදය කියන්න කියලා ඉසකගෙන් අපේ කුවෝන්න අහනෝ මගේ ආයුදේ ඒක නම් මගේ දිවාග තියෙනවා මතක් වෙන්න අපේ ඉසගේ එයාගේ ආයුදේ දන්න තිහින්ද එයා කොඳුරනවා ඒකට කමන්න මතක් වුණ හම කියන්නකෝ කියලා කුවෝන් කියන චිකිරි ඔයාගේ කියලා එයා අයහනෝ චිකිරියේ කියන්න බෑ මං ඒ කියන්න කැමති නෑ කියලා චිකිරි කියනවා අපි හැමෝටම බැබලෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න ඕනි ඔව් මේ ආකාරය හොඳයි කියලා අපි හැමෝටම සමාන අවස්ථාවක් එනවා කියලා කුවෝන් ප්ලෑන් එකක් පෙන්නනවා අපේ කට්ටියට ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේගොල්ලෝ ප්‍රැක්ටිස් වෙනවා මේක පරාදේ අපේ ෆුට්බෝල් ජීවිතයේ පීඩනය ඉවරයි කියන පීඩනය අපිව කණ්ඩායමක් කරා කියලා හිතනවා අපි ඉසගි අපේ ඉසගේ ඊට පස්සේ කෑම ගන්න යන මෙයා පරක්කු ගාවේ කෑමට මෙයා තනියෙන් ඉන්න ගමන් හිතනවා බූලොක් එකට ඇවිත් සතියක් වෙනවා අපි වංකෙම මට ආයුධයක් නැද්ද කොහෙද මට ආයුධයක් නෑ වගේ තමයි මට නැටෝ එපා වෙලා කියලා මෙයා හිතනවා අද නියම් වැඩක් ඉසගේ කියලා කුනිගාමි මෙතනට එනවා ඔයා රැයට කෑම කෑවද කියලා කුනිගාමිගෙන් අපි ඉසගේ අහනවා ඔව් මං ආවේ ටිකක් කතා කරන්න කියලා කුනිගාමි මෙයාට උත්තර දෙනවා ඉසගේ පාස් එකට ස්තුතියි කියලා කලින් මැච් එකේදී කියලා මෙයා කුනිගාමි යන්න හදනවා ඒත් අපේ කුනිගාමිය නවත්තලා අපි ඉස්සගේ කුනිගාමියෙන් ප්‍රශ්නයක් අහන කුනිගාමි ඔයා පාබන්දු සෙල්ලම් කරන්නේ ඇයි කියලා ඒක ලේසියිනේ මම පාබන්දු වල සුපිරි වීරයෙක් වෙනවා මම පොඩි කාලේ ඉඳන්ම ආසකට ඒකට මට හිත හීන හැබෑ කරගන්න මම සටන් කරනවා කියලා මෙයා යනකොට එයා මම වගේ නෙමෙයි දැඩි අදිෂ්ඨානයක් තියෙනවා එයා කදිමයි කියලා ඉසගේ හිතනවා ඉසගේ ඔයාටත් භාගයක් කොයින්ද කියලා අපේ කුනිගාමි කෑමක් ගියනවා මෙතනට මං ගත්තු ගෝල් එකට මං ඔයාලට භාගයක් ණයයි කියලා මේ සුපිරි කෑමෙන් භාගයක් අපේ ඉසගිට දෙනවා අපේ කුනිගාමි ඒත් ඇයිවා මට බෝලෙ පාස් කරේ ජිංගෝ මට වැඩිය විවෘතව හිටිය කියලා කුනිගාමි ප්‍රශ්නයක් අහනවා ඒ වගේ මධ්‍යම පාර වෙනුවෙන් මට ඉලක්කයක සුවඳක් දැනුණා ඉසගි කියනවා ඔයා ඉලක්කයක් සුවඳක් කරාද සමහරට ඔයාගේ ආයුධය ඒක වෙන්නේ නැති ශනික තීරණ ගැනීම සුපිරි කියලා අපි කුනිගාමි මේ මස් කෑල්ලෙන් කටක් කනවා මේකේ රහ වැටුණ කොච්චර තියෙනවද අපේ ඉසගිටක් කන්න කියනවා අපේ ඉසගිත් කාලේ බලනවා අම්මර සිට මේක පට්ටම රහයි කියලා දෙන්නම කියනවා ස්තුතියි කුනිගාමි ඔයා මාව දිරිමත් කරා කියලා ඉසගි කියනවා ඊළඟ මැච් එකත් අපි මේ වගේම දිනනවා ඉසගි කියලා අපේ ඉසගිට කුනිගාමි කියනවා ඊට පස්සේ අපිට වෙන්නේ ටීම් වයිස අපේ ටීම් ඉසෙට් දෙක දින සටන පටන් ගන්නවා අපි වගේම ඒගොල්ලොත් පළවෙනි තරගයේ පෙරදුනා අපි ඒගොල්ලන් අංක 9 ගැන විමසිල්ලෙන් ඉන්න ඕනි කුමෝගෝ පාන්තේ වැඩිම ලකුණුලාභියා ඔකාවා කියන එක්කෙනා තමයි මේ කියලා කුවෝන් අපිට උපදෙස් දෙනවා අපි මේ සැරේ සැරස්මක් හැදුවා ඒ හින්දා අපි සාර්ථක වෙන්න ඕනිමයි එකට මැරුණත් අපි දිනනවා කියලා අපේ ටීම් ඉසෙට් දෙක එකතු වෙලා කියනවා ඉසගිට මේගොල්ලෝ සැරස්ම මතක් වෙනවා අපි ඔක්කොම වර්ජකයෝ අපේ ආයුධ සැලස්මන්නවා මැති නම් ඒ කඩා වැටෙන්න පුළුවන් ඒ නිසා අපි ඔරලෝසුව බෙදමු පෙරමුණ මිනිහා මාරුවෙන් මාරුවට කියලා කුවෝන් කියනවා ඊට පස්සේ අපේ මැච් එක පටන් ගන්නවා පෙරමුණ ගන්නේ බාතිරා කියලා අපිට පෙන්නනවා බාතිරාගේ ආයුධය තමයි යාගේ ඩුප්ලිකේට් එක ඒක තනි උපක්‍රමයක් ඒක තනි කෙනෙක්ට ලබාගත හැකි දෙයක් කියලා ඉසගි කියනවා බාතිරා බෝලේ අරන් ඉදිරියටම යනවා අපිට පෙන්නනවා ඉන්නේ අපි බාතිරාව මගහරින්න හදනවා ටීම් Y එකේ ඒ වුණාට අපි බාතිරාව මේ දෙන්නා ලේසියෙන් මගහරින්න හැදුවා මගහරින්න හදනකොටම කොණ්ඩේ පාතට දාපු කෙනෙක් මෙයාට බාධා කරනවා ඇවිල්ලා ඒ හින්දා අපේ ඉගුරාසිට අපේ බාතිරාව බෝලේ ලබා දෙනවා ඒගොල්ලෝ බාතිරාගේ විභව මාර්ගය අවහිර කරන්න හදලා ඒ වගේම බෝලේ හොරකම් ගන්න තුන්වෙනි පුද්ගලයෙක් භාවිතා කරා එයාලා සැලසුමකට වැඩ කරනවා ඒගොල්ලෝ පෙරදුනොත් එළියේ හින්දා ඒගොල්ලෝ සැලස්ම අපේ ආයුධ නිෂ්ප්‍රව කිරීම අවුලන්නේ බාතිරා සාර්ථකයි අපිට තව ආයුධ 8ක් තියෙනවා කියලා අපිට දිනන්න පුළුවන් කියලා ඉසගි හිතනවා ඊට පස්සේ පෙරමුණේ කුනිගාමි ඉන්නව අපිට පෙන්නනවා වයි කණ්ඩායමට බාධා කරන අපේ කුනිගාමිට ලේසි වෙන්න කුනිගාමි සුපිරිම වම් පාදයෙන් පහරක් ගැහුවත් ටීම් වයි කණ්ඩායමේ කට්ටිය ඒක වළක්වනවා ඊට පස්සේ බෝලේ පිටට යනවා ඊටත් බෝලේ අපේ කණ්ඩායමට ලැබෙනවා ඒගොල්ලෝ පහර දෙන්නේ නැහැ ඒ වගේම ඔක්කාවා ගොඩක් නිහඬයි එයා බලා ඉන්නේ මොකටද කියලා අපි ඉසගි හිතනවා ආයෙසරයක් කුනිගාමි පාපහර ගැහුවත් අපේ ටීම් වයි කණ්ඩායම ඒක වළක්වනවා ඊට පස්සේ දෙවෙනි පන්දුවේ යන්නේ අපේ කොණ්ඩේ පාතට දාපු එක්කෙනා ගාවට ඉතින් එතකොටම අපේ ඔක්කාවා ඉස්සරහට දුවගෙන යනවා අපි යටපත් කරේ නෑ ඒගොල්ලෝ අපි ඒගොල්ලෝ දිශාවට ඇදගත්තා කියලා අපේ ඉසගි හිතනකොටම
කොණ්ඩේ වවලා තියෙන එක්කෙනාගේ නම නිකෝ. ඉතින් එයා නිකෝ ඔකාවට පාස් එකක් තියෙනවා. අපේ ගෝල් කීපර් ඉස්සරහට නවත්තන්න එනවා. ඒ වුණාට අපේ ගෝල් කීපර්ගේ ඇඟට උඩින් අපි බෝලේ යවලා අපේ ඔකාව ගෝල් එකක් ගන්නවා. ඒ හින්දා මේ 1-0 ලෙස ටීම් Y එක ඉස්සරහින් ඉන්නවා දැන්. අපේ කට්ටිය පොඩ්ඩක් කලබල වෙනවා. ඒක හිතන්න එපා. ඒක එකක් විතරයි කියලා අපේ කුවෝන් මේගොල්ලන්ට හිත සනසනවා. තරගයේ නැවතත් පටන් ගන්නවා. අපේ කුවෝන්ට බෝලේ පාස් කරනවා. එයාගේ ආයුධය වෙන උස පැනීම් භාවිතා කරලා අපේ කුනිගාමිට බෝලේ පාස් කරනවා අපේ කුවෝන්. ඊට පස්සේ අපේ කුනිගාමි මේගොල්ලෝ අමාරු කරනවා කියලා කල්පනා වෙන්නකොට ටීම් Y එකේ කට්ටිය බෝලේ ගන්නවා. ඊට පස්සේ අපිට වෙන්නන්නේ ටීම් Y එකේ කට්ටිය අපේ කට්ටිය මහන්සි කරනවා වගේම වෙලාව යවනවා. වෙලාව ඉවර වෙනවා. අපේ ඩිංගෝ තමයි දැන් ප්‍රමුඛත්වය අරන් ඉන්නේ. මේ ඩිංගෝ වෙලාවයි මට පාස් කරපල්ලා. ඊට ටික මම බලා ගන්නම් කියනකොටම අපේ කට්ටිය අර්ධ කාලය ලබාගෙන දිනවා. අපේ ඩිංගෝට නම් මලම පැනලා දෙවෙනි භාගයේ පටන් ගන්නවා. අපේ කට්ටිය බෝලේ ගන්න දුවන්න පටන් ගන්නවා. අගුලයි මට බැබලෙන්න වෙලාව හරි ඒත් මට පන්දුව ගාවටවත් යන්න විදිහක් නැහැ. මම එබුවොත් ඉවරයි. මට නම් හරියට පාබන්ද ක්‍රීඩාව කෙල්ලේ සෙට් කරගන්නවා වගේ වැඩ කියලා පෙරමුණේ ඉන්න යුදායි කියනවා. අනික් කණ්ඩායමේ බෝලේ ගන්න යුදායි කියත් ඒක වැඩ වෙන්නේ වැරදිනවා. විනාඩි 10යි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. අපේ ගගමරු පෙරමුණ අරන් ඉන්නවා අපිට පෙන්නනවා. අපේ ඊසාගේ ගගමරුත් එක්ක ඉස්සරහට බෝලේ ගෙනියනවා. ඒ වගේම හරස් පාරකින් ගෝල් එකක් ගහන්න අපේ ගගමරුට පාස් එකයි ඊසාගේ තිබ්බා. ඒක ටිකක් ඉස්සරහට තමයි වැටෙන්නේ. ඒ හින්දා අපේ ගගමරුව එයාගේ කකුල් දෙකෙන් ඉස්සරහට පැනලා නිකටෙන් බෝල්ට ගහලා ගෝල් එකක් ගහන්න පටන් ගන්නවා. ඒ වුණාට අපේ ගෝල් කීප ඒක වළක්වනවා. බෝලේ එළියට යනවා. එයා පුදුමාකාරයි කියලා අපේ ඊසාගේ හිතනවා. වාචිලා තමයි එළිය ඉඳන් බෝල් එක ගහන්නේ. අපේ කට්ටිය ගෝල් එකක් එනකම් ගෝල් එකක් ගහන්න බලාගෙන ඉන්නවා. අපි දැන් පහර නොදුන්නොත් කවදාවත් බැරි වෙනවා. මේක අපිට ලැබුණ පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව මට පේනවා මේක පැමිණෙන්නේ කියලා අපි ඉස්සරහින් ඈතට දුවන්න පටන් ගන්නවා. අපි බාජිලාට පුදුමයි. අපේ බාජිලා බෝලේ ගහනවා. කට්ටිය බෝලේ ගන්න හැදුවත් අපේ කට්ටියගේ බෝලේ වැදිලා ඒක පැත්තට විසික් වෙනවා. මේ බෝලේ වැටෙන්නේ නිකෝ ගාවට. ඒ වුණත් ඒක ගැන කලින් දැනන් හිටියේ ඉස්සරහින් මෙතනට ඇවිල්ලා බෝලේ ගන්නවා. ඊට පස්සේ අපේ ඉස්සරගේ බෝලේ සූට් කරත් අපේ නිකෝ ඇවිල්ලා ඒක වළක්වනවා. ඊට පස්සේ බෝලේ පැත්තට යනවා. ඒ වුණාට අපේ ගගමරු ඇවිල්ලා සුපිරිම ෂොට් එකක් ගහනවා. ඒතරම ගෝල් එකක් ලැබෙනවා. ඒ ගගමරු ගහපු ෂොට් එක හින්දා ගගමරු ගිහිල්ලා ගෝල් කණුවෙත් වදිනවා. ඉතින් එකට එකක් ලෙස සමාන වෙලා තියෙනවා දැන් අපිට පේනවා. සුපිරි පාස් එක ඉස්සරගේ කියලා අමාරුවෙන් ඉන්න ගගමරු කියනවා. ගගමරු එයා හොඳින් කියලා කට්ටිය මෙයාට උදව් කරන්න පටන් ගන්නවා. ඔයා අල්ලගත්ත නේද කියලා අපි ඉස්සගියම නිකෝ අහනවා. මං ඔයාලා දැන් නිකන් දුවන්න දෙන්නේ නැහැ. මං ඔයාව පරද්දලා අපි ජය ගන්නවා කියලා අපි ඉස්සගිය කියනවා. ඔයාලා තියෙන්නේ මට තියෙන ඇස්මයි. ඒත් මාව පරද්දන්න බෑ ඔයාට. මං තමයි මේ කීඩාව පාලනය කරන්න කියලා නිකෝ කියනකොට මේ එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකේ මොන වගේ වේද කියලා අපි බලමු. අද එපිසෝඩ් එක ගැන කමෙන්ට් එකක් දාලා යන්න. මොකද මම ඒ කමෙන්ට් එකෙන් පට්ට සතුටක් ලබනවා guys. ඒ හින්දා අදට මං ගිහින් එන්න හැමෝටම හරිගතෝ සයිමස්.